හායි. ඉතින් කොහොමද? ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්නවා කියලා හිතනවා. ඉතින් ඔන්න අද මම පොඩි vlog එකක් ගෙනාවා. මගේ චූටි බබාගේ එක කොහොමද මේ දවස් ටික ගෙවන්නේ කියලා. ඉතින් පොඩි වීඩියෝස් ටිකක් එකතු කරගෙන මම හිතුවා vlog එකක් කරන්න ඕනේ කියලා. ඉතින් ෂෙයා කරගන්න යන්නේ එන්සෝ බබාගේ. දැන් යාට මාසයක් වෙනවා. ඉතින් මේ මාසය ඇතුළත එයාත් එක්ක කොහොමද මම කාලය ගත කරන්නේ, ගෙදර අය කොහොමද එයාත් එක්ක කාලය ගත කරන්නේ කියලා ඔයගොල්ලන් එක්ක ෂෙයා කරගන්න. ඉතින් අපේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා. ඔය පේනවනේ හරි දඟයා චූටි වුණාට හරිම දඟයි. ඉතින් අක්කිට වඩා දඟයි දැන්. ඉතින් මේ ඔළුව උස්සන්න හදනවා. තම මාසයි කියලා නැහැ. ඔළුව උස්සන්න හදනවා, පෙරලෙන්න හදනවා. හරිම විදිහට දඟ බබෙක් තමයි දැන් මට ඉන්නේ. ඉතින් මේ දෙන්නා බැලන්ස් කරගෙන කොහොමද මම මේ දවස් ටික ගෙව්වේ කියලා ඔයගලන් එක්ක ෂෙයා කරගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔන්න ඔහොම උදේට නැගිට්ටට පස්සේ මේ දවස්වල අත්තම්ම ඉන්නවනේ. ඉතින් අත්තම්ම තමයි බබාව නාවන්නේ. එයාව කොහොමත් අපි 9:00 කොහොමත් 9:10ත් අතර අපි එයාව උදේට නාවනවා. ඊට පස්සේ ආය හවසට වොෂ් එකක් දානවා. ඉතින් උදේට අත්තම්ම තමයි එයාව නාවන්නේ. නාවට පස්සේ එයාගේ අර ඇස් දෙක චුට්ටක් පොඩක් කහ පාට වගේ තියෙනවනේ පොඩි බබාලට. ඉතින් අවුවට චුට්ටක් අල්ලනවා. ඒක වෙන වීඩියෝ එකක් මං ගාව නැහැ. නමුත් ඉතින් අවුවට අල්ලනවා අපි යාව. ඊට පස්සේ අපිට කොහොමත් මේ අවුව වැටෙන්නේ අපි ඉන්න තැනට ඒ වෙලාවට මෙයා නාලා ඉවර වෙන වෙලාවට වගේ තමයි. එතකොට ඉතින් ඒ අවුව චුට්ටක් සැර වුණත් මම චුට්ටක් හරි යාව අවුවට අල්ලනවා. මොකද ඒක ඔයාට හොඳයි කියනවනේ. ඒ නිසා ඉතින් ඊට පස්සේ කොහොම හරි යාව අතම වොෂ් දැම්මට පස්සේ මම යාව පිහදාලා කරලා චුට්ටක් අර යාට උණුසුම ඕනේ කියනවනේ. එයාව මෙන්න මෙහෙම පොඩක් තියාගෙන ඉන්නවා උතල කරලා. ඊට පස්සේ තමයි යාට ඇඳුම් අඳන්නේ. පිහදාවලා ඔහොම තියාගෙන ඉඳලා එළියට ගිහින් එයාව එක්කන් ආවටත් පස්සේ තමයි ෆීඩ් කරලා එහෙම දොයි කරනවා. ඊට පස්සේ මම ඉතින් මේ වෙලාවේ අක්කිගේ කටහඬත් ඔයගලන්ට ඇහෙන්න පුළුවන්. ඉතින් අක්කි හරි කචල් මේ දවස්වල. ඉතින් ඔය කිරි ප්‍රශ්නෙට මම ඔයාලට කලිනුත් කිව්වනේ අද ඩඩා ඉන්න දවසක් ගෙදර. ඉතින් මම මල්ලි බබා ගාව ඉන්න එක ඩඩත් එක්ක සෙල්ලම් කරනවා කේල් බබා. ඉතින් අපි ගොඩක් වෙලාවට කේල් බබා එක්කෝ මම ෆීඩ් කරන වෙලාවට අපේ අත්තම්මත් එක්ක ඉන්නවා. නැත්තම් ඩඩා ඉන්නවා නම් ඩඩත් එක්ක ඉන්නවා ගොඩක් වෙලාවට. ඉතින් එහෙම තමයි ගොඩක් වෙලාවට ගෙවෙන්නේ. ඉතින් මේ අපි ලෑස්ති වෙන්නේ බබාව අපිට දැන් අපි බබා හම්බුනාට පස්සේ සති දෙකකින් අපි හොස්පිටල් එකට එක්කන් යන්න ඕනේනේ ක්ලිනික් එකට. එයාව පෙන්වන්න ඕනේනේ. ඉතින් ඒකට යන්න තමයි මේ රෙඩි වෙන්නේ අපි දැන්. උම්මා නන්දේ. මේ අත්තට කිව්වේ නෑනේ. අපේ මල්ලි බබා අපේ මල්ලි බබා අර යනවා හොස්පිටල් එකට නේද? මේ අපේ මල්ලි බබා මේ ඉන්නේ අපේ කේල් බබා. කෝ කේල් say hi. Say hi. Hi. ඉතින් අපිට අද හවස ක්ලිනික් එක තමයි තිබුණේ. මොකද අර මම ඔයාලට කලින් වීඩියෝ එකේ කිව්වනේ බබාගේ පොඩි ඇහි අර බබාව ගන්නකොට අඬුවක් වගේ එකක් වැදිලා එයාට පොඩි තුවාලයක් තියෙනවා කියලා. ඉතින් ඒක බලන්න ඕන හින්දා ලොකු ડોක්ටර් ඉන්නවා කියලා හවසම තමයි එන්න කිව්වේ. ඉතින් ඊට අමතරව මම ඔයගලන්ට මේ පෙන්නන්නේ බබාට පොඩි රෑෂ් එකක් වගේ ආවා. ඉතින් රෑෂ් එකක් කියන්නේ යාට දිය බිබිලි වගේ ඇවිත් ඒක ලොකු වෙලා ඒක පැසවලා මෙහෙම කැඩුනහම ආවා. මට ඒක ඇත්තටම වීඩියෝ කරගන්න බැරි වුණා. ඉතින් ඒක පෙන්නන ඒකත් පෙන්නවා. ඉතින් ඊට පස්සේ බබාගේ ලේ දෙකක් ගත්තා අත් දෙකෙන්. ඉතින් පව් ඉතින් චූටි වුණාට ඒ දේවලුත් කරා යාට. ඉතින් ඒක බලලා එනකොට අපි ටිකක් හවස් වුණා. ඉතින් ලේ වල නම් මොනවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ ඇත්තටම. ඒක නෝමල් කිව්වා. ඉතින් දුන්න බෙහෙත් වලට ඒක අඩු වෙලා ගියා. ආය ආවේ නැහැ. උම්මකදින්න පව් පුතේ.
මල්ලි බබා. පව් පුතේ මල්ලි. Oh, good girl. අත ගන්නවද මල්ලිව? මූණ අත ගන්න, ඇස් දෙක අත ගන්න නේ අපි. ආදරේ මල්ලි අක්කිට. අක්කිට ආදරේ. බබා ආදරේ කියන්නේ මල්ලිට? අම්මෝ හිමිට. හයියෙන් අල්ලන්නේ අපි හයියෙන් අල්ලන්නේ. Say God bless you Malli. Say God bless you. Malli ට God bless you. Malli sleeping. දැන් බබා ස්ලීප් කරන්න ඕනේ නේද? God bless you Malli. ආදරේ කියන්න I love you කියන්න. ආදරේ. Good girl. ඉතින් කේල් බබාගේ මල්ලි බබාගේ ආදරේ ඔහොම තමයි තියෙන්නේ. ඉතින් හරි පරිස්සමට බලාගෙන ඉන්න ඕනේ කේල් බබාට තේරෙන්නෙත් නෑනේ ඉතින් ගොඩක් වෙලාවට. ඉතින් එයා අතපත ගන්නකොට යට රිදෙන්න පුළුවන් චූටි බබාට. ගොඩක් වෙලාවට ඉතින් එයාට අර පොඩක් එයා අපි බලයිද කියලා බලන්නත් පොඩක් අදට අල්ලන්න බලනවා වෙලාවකට ඉතින්. එයාලට තේරෙන්නේ නෑනේ. ඉතින් අපි තමයි ඒක බැලන්ස් කරගෙන යන්න ඕනේ. ඉතින් මල්ලි බබා හොඳ නිින්දක් තමයි මේ එයාගේ මේ අපි මෙහෙම තියන්න කියනවනේ ඒගොල්ලන්ගේ බඩට ටමි ටයිම් එක කියලා ඒක හොඳයි කියනවනේ. ඉතින් මෙහෙමත් ටිකක් වෙලා ඉන්නවා. සමහර වෙලාවට නිදා ගන්නවා මේ වගේ. ඒ කියන්නේ කිරි දීලා හොඳටම නිින්ද ගියාට පස්සේ මම ඔහොම තිබ්බහම නිදා ගන්නවා. ඇහැරලා ඉන්නවනම් ඔහොම ඉන්න පොඩක් අකමැති. හොඳට නිින්ද ගිහින් එහෙම ඉන්නවනම් චුට්ටක් ඔහොම තියනවා මම. අර ගොඩුස් එහෙම අපිට හරියට යවා ගන්න බැරි වුණොත් කිරි බොන වෙලාවට එතකොට මම ඔහොම කරලා තියනවා. එතකොට අපිට බයක් වෙන්න ඕනේ නෑනේ. ඉතින් මේ තියන්නේ ඉතින් රැට කොහොමද මම ගොඩක් වෙලාවට ඉතින් දැන් අලුත් බබෙක් ගෙදර ඉන්නවා කියන්නේ අම්මා කෙනෙකුට ඇත්තටම නිින්ද කියන දේ රැට එහෙම නෑනේ. ඉතින් මට නම් දවල්ට නිදා ගන්න වෙන්නේ නෑ. මම ඇඳට එනවා කියන්නේ කේල් බබා අනිවාර්යෙන් එනවා. අවිල්ලා එයා ඉතින් එයාට කිරි ඕන වුණාම එයා ඉල්ලනවා. ඉතින් ගොඩාක් වෙලාවට ඇඳට මම යන එක ගොඩාක් අඩුයි දවල් වෙලාවට. මේ මොකද එයාව පුරුදු කරගන්න ඕනේ කිරි බොන එක චුට්ටක් හරි අඩු කරගන්න. ඒ නිසා ඉතින් රැටත් මල්ලි බබා හැරෙනකොට ඉතින් මගේ ළඟ තියාගෙන ගොඩක් වෙලාවට මට සමහර වෙලාවට මල්ලි බබා හැරලා නිදා ගන්න නැති වුණාම ෆීඩ් කරලා ඉවර වුණත් මේ අත්තම්මට තමයි හැරවලා දෙන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් රෑ එළි වෙනකම් ඉතින් සමහර වෙලාවට ඉතින් දැන් නිින්ද යන්නෙත් නැහැ වෙලාවකට පුරුදු වෙලාද මන් දන්නේ නැහැ. දැන් අර සැරෙන් සැරේ ඇහැරෙන නිසා. ඉතින් ඔන්න ඔහොම තමයි ඉතින් රෑ කාලේ මල්ලි බබත් එක්ක අම්මේ මල්ලි බබයි ගත කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමා දවස ගානේ ගෙවෙන්නේ කේල් බබත් එක්ක එන්සෝ බබත් එක්ක කියන්නේ කිරි දෙන එක ඊට පස්සේ ඒගොල්ලන්ව නාවන කරන එක ඒ දේවල් කවන පොවන එක ඒවත් එක්ක ගෙවෙන්නේ. ඊට අමතරව මමත් හරියටම සුවෙන් නෙවෙයි ඉතින් තාම. ඉතින් මට මගේ අම්මා ඉන්නවා හැම දෙයකටම. ඊට අමතරව ඕනම දෙයකට දුවගෙන එනවා හස්බන්ඩ්ගේ අක්කා. ඉතින් ඒ දෙන්නගේ හයියත් එක්ක කොහොම හරි ගැට ගහ ගන්නවා. ඉතින් මේ ගෙවෙන කාලේ ඉතින් ඉස්සරහට මම හිතනවා තනියම හැමදේම කරගන්න පුළුවන් වෙයි කියලා. දැනට නම් ඇත්තටම මට අමාරුයි. ඉතින් බලමු ඉතින් ඉස්සරහට මම මේ දෙන්නගේ ලස්සන වීඩියෝස් එක්ක ඔයගලන් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් එහෙනම් ගිහින් එන්නම් හැමෝටම ස්තුතියි බලාගෙන හිටියට. ඉතින් පරිස්සමෙන් ඉන්න හැමෝම අලුත් වීඩියෝ එකකින් ආයෙන්න ගිහින් එන්නම් හැමෝටම පරිස්සමෙන් ඉන්න.